Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතන ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද අප්‍රේල් 13 අවුරුදු සතිය පටන් ගන්න දවස. ඉතින් එන්න අපි බලමු මගේ අවුරුදු සතිය ගෙවුනේ කොහොමද කියලා. මං දැන් තමයි නැගිට්ටේ. එහෙනම් අපි රිෆ්‍රෙෂ් වෙලාම අපේ දවස පටන් ගමු. ඉතින් ළමයි vlog එකේ ඉන්න නම් ටිකක් පරක්කු වුණා. ස්කූල් පටන් ගත්ත නිසා මට එඩිට් කරගන්න බැරි වුණා. ඒකට නම් සෝරි. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා දිගට මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ළමයි මගේ රූම් එක මම ටිකක් වෙනස් කරා. ලොකු අප්ඩේට් එකක් නෙමෙයි, මේකෝව එකක්ම නෙමෙයි, ටිකක් තියෙන තැන් ටිකක් චේන්ජ් කරා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ අලුත් තුණු රූම් එක කොයි විදිහද කියලා. ඔන්න ඔය විදිහට තමයි මම රූම් එක වෙනස් කරේ. දැන් අපිට තියෙනවා පන්සලට යන්න. මොකද අපිට තමයි අද පන්සලේ දානි දෙන්න තියෙන්නේ. එහෙනම් අපි පන්සලට ගිහින් ඇවිල්ලා යම්බෙමු. ඔන්න දැන් අපි ගෙදර ආවා. අපේ ගෙදර ළමයි ජම්බු ගස් දෙකක් තියෙනවා. රෝස එකයි සුදු එකයි. ඔයාලට ඔයාලා විශ්වාස කරනවද මං එක ජම්බු ගෙඩියක්වත් තාම කෑවේ නැහැ. මොකද මං ජම්බු කන්නේ නැහැ. ඉතින් මගේ රූම් එක ක්ලීන් කරලා මං ඔක්කොම වැඩ ටික කරේ ඊයේ. අද තියෙනවා ගෙදර අනිත් වැඩ ටික කරන්න. ඉතින් අම්මට තාත්තට හෙල්ප් එකක් දෙන්න ඕනේ. මට නම් ඉතින් වැඩක් කරන්න ගත්තාම මේ වගේ සින්දුවක් ඕනේ. ඉතින් අවුරුදු සින්දුවක් දාගෙනම වැඩ ටික කරන්න පටන් ගත්තා. The next day. ඔන්න අද අප්‍රේල් 14 අවුරුදු දවස. ඉතින් දැන් අවුරුද්ද ලැබලා තියෙන්නේ. දැන් තියෙන ලිපගිනි මොළවර නැගත. ඉතින් ඔන්න ලැබුවා මේ අලුත් අවුරුද්ද. ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි කිරි ඉතිරෙව්වේ. ඔන්න දැන් තියෙන්නේ ගොඩක් අය බලාගෙන ඉන්න කැමැතිම නැගතේ තමයි ආහාර අනුභවය. මේ තියෙන්නේ අපේ පුංචි කැවිලි මේසේ. ඉතින් මං කන්න කලින් ආවා මම මෙන්න මේ වැඩේ කරන්න. මොකද ඒකත් එක්කමනේ වැඩ අල්ලන්න තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න ළමයි විදිහට අපිට තියෙන එකම වැඩේ තමයි මේක. ඉතින් මං ඒ වෙලේ පොඩි ගානක් හැදුවා. මේ කොච්චර කැවිලි තිබ්බත් මං නම් කන්නේ මෙන්න මේ කේකුයි කොකිසුයි විතරයි මෙතනින්. මොකද මං අනිත් ඒවා කන්න එච්චර කැමති නෑ. කොකිස් තමයි කැවිලි වලින් මං කැමති. මේක ඔන්න ඔච්චරයි මං කන්නේ. ඔන්න දැන් තියෙන ඉතින් මේ ලැබපු අවුරුද්ද රස විඳින්න ළමයි. ඉතින් මං ටීවී එකක් දාගෙන ඒක බල හිටියා.
A few moments later. ඔන්න ඔහොම තමයි ළමයි මගේ අවුරුදු දවස ගෙවුනේ. ඉතින් අපි අද කොහෙවත් ගියේ නෑ. අපි හෙට තමයි යන්න හිතාගෙන ඉන්නේ. අද අප්‍රේල් 15 අපි යන්නේ කොහෙද කියලා ගියාට පස්සේ බලමුකෝ. ඉතින් අපි මුලින්ම යන්න හිටියේ දවස් 2කට නුවර. ඒත් අපි කලිනුත් නුවර ගිහින් තියෙන නිසා අපිට දැන් බලන්න තැන් නැහැ. ඒක නිසා අපි හිතුවා එක දවසකට යන්න. ඉතින් අපි ආවේ නුවර තියෙන නෙල්ලිගල පන්සලට. අපි එන්න කලින් දන්නේ මෙතන අවුරුදු උත්සවයක් තියෙයි කියලා ආවට පස්සේ දැනගත්තේ. ඉතින් පල්ලේ අවුරුදු උත්සවයේ හින්දා පන්සලේ නම් වැඩිය සෙනග නැහැ. ඒ කියන්නේ හිටියෙම නැති තරම්. නැත්තම් සාමාන්‍යයෙන් නෙල්ලිගල පන්සලේ ගොඩක් සෙනග ඉන්නවා. මම මේ පන්සලට ආපු දෙවෙනි පාර තමයි මේ මං ආසම මෙන්න මෙතෙන්ට පේන view එකට. ඉතින් අපි මේ දවසේ ගියේ මෙතෙන්ට විතරයි ළමයි. එතනින් එහාට නම් මට තව වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. අද ඊට පස්සේ දවසේ කියන්නේ අප්‍රේල් 16 අපි ආවේ පින්නවල සූ එක බලන්න. ගොඩක් අය මෙතන දන්නේ නැතුව ඇති. මොකද දෙහිවල සූ එක තරම මේක ෆේමස් නැහැ. අපේ මල්ලිට බලන්න ඕනි කියලා තමයි ඉතින් අපි මෙහෙ ආවේ. අපි කලින් සැරයක් ආවා. එතකොට නම් සත්තු වෙච්චර හිටියේ නෑ. දැන් නම් මේකේ සත්තු ගෙනලා දාලා තියෙනවා. ගොඩක් ඉන්නවා. ඉතින් මෙතන ඉඳන් නම් මාසු එක ඇතුලේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි vlog එකට දාලා තියෙන්නේ. ඉතින් vlog එක එච්චරම දිග නෑ ළමයි. මොකද මම සතිය පුරාටම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. මොකද ෆෝන් එකේ ස්ටෝරේජ් ප්‍රශ්නකුත් තියෙනවා. ස්ටෝරේජ් ෆුල් වෙනවා. ඒක නිසා තමයි පොඩි වීඩියෝ ක්ලිප්ස් මම ගත්තේ. මෙන්න මෙයාලා ළමයි පූසෝ වගේ මයාලගේ නමෙත් කැට් කියලා මොකක් හරි කෑල්ලක් තිබ්බා. මට ඒක හරියට මතක නෑ. එයාලගේ හැසිරීම ඔක්කොම පූසෝ වගේ පොඩි වෙනස්කම් ටිකක් තමයි තිබුණේ. වැස්සක් ආවා. හොඳ වෙලාවට අපි බලලා යන කිට්ටුව තමයි වැස්ස ආවේ. ඉතින් අපි අන්තිම ටික ඉක්මනට බලාගෙන ගියා. ඔන්න ඔය විදිහට තමයි ළමයි මගේ අවුරුදු සතිය ගෙවුනේ. ඉතින් දැන් ස්ටඩි වැඩ මහා ගොඩ ගහලා තියෙනවා. ඒක කිවර කරගන්නත් ඕනේ. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවරයි. Thank you for watching. See you in next video. Bye bye.